හායි කොහොමද ඔයාලට එහෙනම් ඔයාලගේ ලැබෙන්න මැජික් උඩ කාලෙකට පස්සේ රසවත් දෙයක් කරන ගමන් රසවත් දෙයක් කතා කරන්න ඔයාලගේ ආලින්දයට ආවා. ඔයාලා දැනටමත් දන්නවා වගේ මම ඉන්ටර්න්ෂිප් යනවනේ. ඉතින් ඒ කම්පැනි එකේ මට ගොඩක් හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. ඉතින් මං හිතුවා අද ඉරිදා දවස නිසා එයාලත් එක්ක ෂෙයා කරගන්න බ්‍රවුනීස් හදන්න. හායි යාළුවනේ, මෙතන ඉඳලා ඔයාලට අහන්න හම්බෙන්නේ මගේ වොයිස් ඕවර් එක. ඇත්තම කිව්වොත් බ්‍රවුනීස් හදද්දි මම කතා කරන්න ගියේ නැහැ. මොකද එතකොට ඩිස්ටර්බ් දෙකම එකපාරට කරන්න බැහැනේ. හැබැයි මේකේ තියෙන යටි කතාව, ඒ කියන්නේ බෑක් ස්ටෝරි එක තමයි මේ වීඩියෝ එක මම ෂූට් කරේ සැප්තැම්බර් වල. වොයිස් එක දාන්නේ නොවැම්බර් වල. මට ටයිම් හම්බුණු වෙලාවක් බලලා මේක අප්ලෝඩ් වෙනකොට ඩිසෙම්බර් සමහර විට පහු වෙලා තියෙවි. ඒ තරම් ප්‍රොක්‍රස්ටිනේෂන් තියෙනවා මගේ. Okay, let's get into the point. So, ඔයාලා දැක්ක මම මොනවද බ්‍රවුනීස් හදන්න යූස් කරන්න කියලා. ඉතින් කොහොමත් YouTube එකේ ඇති තරම් බ්‍රවුනීස් හදන වීඩියෝස් තියෙනවා. ඒ නිසා ඒ ගැන නම් මම කියන්න යන්නේ නැහැ. වීඩියෝ එක බලන ගමන් මම මේ කරන පොඩි යැප් එක පොඩක් අහගෙන ඉන්න පුළුවන් නම් විතරයි. හොඳයි ලැබෙන්නස්. ඉතින් මම ඔයාලට අද කියනවා කියලා හිතුවේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන. මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන කියන්න ගියාම මට මතක් වෙන දෙයක් තමයි පොඩක් පුංචි කාලේ මම ජාතික රූපවාහිනියේ ඩොකියුමෙන්ට් එකක් බැලුවා. ඒක මම හිතන්නේ චයිනීස් හරි ජපනීස් හරි ඩොකියුමෙන්ටරි එකක්. සීයා කෙනෙකුයි පොඩි ළමයෙකුයි ගාඩන් එකක ඉඳගෙන සරුංගලයක් යවනවා. මේ වෙලාවේ සීයා කියනවා යාළුවෝ සහ ඔයා අතර තියෙන සම්බන්ධතාවයත් හරියට මේ සරුංගලයයි ඒකේ නූලයි වගේ. නූල ගොඩාක් දිග වැඩි වුණොත් සරුංගලය කඩාගෙන යනවා. නූල ගොඩක් කෙටි වුණොත් සරුංගලය උඩ යන්නේ නැහැ. ඉතින් අපි යාළුවෝ අතර තියාගන්න ඕන සම්බන්ධතාවයත් මෙන්න මේ වගේ. අපි ඕනවට වඩා යාළුවන්ගේ ජීවිතවලට ඇතුල් වෙන්න හැදුවොත්, පාලනය කරන්න ගියොත් ඒත් අපිට යාළුවෝ නැති වෙනවා. ඒ වගේම තමයි අපි යාළුවෝ ගැන හොයන්න වෙන්නේ නැතුව, කිසිම උදව්වක් දෙන්නේ නැතුව යාළුවෝ ගැන අමතක කරලා දැම්මොත් ඒත් යාළුවෝ කියන අය අපේ ජීවිතවලින් යනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ සීය කියපු කතාව ගැන? ඔයාගේ ජීවිතේට එක කොච්චර කම්බයින්ඩ් කනෙක්ෂන් එකක් තියෙනවද කියලා කමෙන්ට් එකකින් මට කියන්න. ඉතින් ඒ ගැන කියනටත් වඩා මට කියන්න ඕන දේ තමයි කැම්පස් ආවට පස්සේ තමයි සමහර වෙලාවට මට හිතුනේ යාළුකම් ෆ්‍රෙන්ඩ්ෂිප් කියන එක කොච්චර ජීවිතේට වැදගත්ද කියලා. මම හිතන්නේ කැම්පස් ගවර්න්මන්ට් කැම්පස් එකක් කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක කොයි තරම් ඉම්පෝටන්ට්ද කියලා අපේ ජීවිතවලට පෙන්නලා දෙන තෝතැන්නක්. යුනිවර්සිටි ආපු කෙනෙක් නම් ඒ ගැන හොඳටම දන්නවා ඇති. කුප්පි දාන ඉඳලා එකට කෑම් කන එකේ ඉඳලා හැමදේම ට්‍රිප් යන එකේ ඉඳලා අපි ජීවිතේ බෙදාගන්නේ අපේ යාළුවොත් එක්ක. ඔයාලා දැක්කද තාපනේ බිත්තරේ බිම. anyway, ඔය ඩබල් බොයිල් කරලා ගත්ත චොකලට්, අර කුකින් චොකලට් ඩබල් බොයිල් කරලා අම්මා හදලා දුන්නා. ඒක මම නෙමෙයි කරේ. අපි ආපහු යමු ෆ්‍රෙන්ඩ් සර්කල් එක ගැන කතාවට. ඉතින් ෆ්‍රෙන්ඩ් සර්කල් එක ගැන කිව්වම වැදගත්ම දෙයක් තමයි ඔයා වටා ඉන්න 5 දෙනාගෙන් ඔයාගේ ඇවරේජ් පර්සනැලිටි එක කියන්න පුළුවන්. ඉතින් ඔය ඉස්කෝලේ යන ළමයෙක් නම් ටිකක් හිතලා බලන්න ඔයා වට කරගෙන ඉන්නේ පොඩ්ඩක්වත් වැඩ කරන්න කැමති නැති කම්මැලි යාළුවෝ ටිකක් නම්, එහෙම නැත්නම් වැරදි දෙයකට ඇබ්බැහි වුණු, මඩ්‍රව් වලට ඇබ්බැහි වුණු යාළුවෝ ටිකක් නම් ඔයත් ඒ වගේම තමයි, කිසිම වෙනසක් නැහැ. ඒකවත් දැනට නොතේරුණාට සමහර විට යුනිවර්සිටි ආවට පස්සේ ඔයාගේ ජීවිතේට ඒක කොච්චර බලපෑමක් වෙනවද කියලා හිතා ගන්නවත් බෑ. මොකද අපි ලොකු වෙන තමයි තේරෙන්නේ ජීවිතේ ගෙවෙනවා. සමහර අවස්ථා අපේ ජීවිතවලින් මගහැරෙනවා, සමහර අවස්ථා ජීවිතවලට එනවා. මෙතනදී ඔයා කොයිතරම් සාර්ථක පුද්ගලයෙක් වෙනවද කියන්න ඔයාගේ වටේ ඉන්න යාළුවෝ ගොඩාක් බලපාන. මම පුංචි උදාහරණයක් කියන්නම්. ෆස්ට් ඉයර් එකේ ස්ටැට් කියලා පේපර් එකක් තිබුණා. ඒ පේපර් එක මට කරන්න තනි කරම උදව්නේ මගේ යාළුවෙක්. පේපර් එකේ ස්ට්‍රක්චර් එකේ ඉඳලා පේපර් එකේ පාඩම් ලෙසන්ස් හැමදේම අකුරක් නෑර කියලා දුන්නේ යාළුවෙක්. ඉතින් හිතන්න ඔයාගේ වටේ ඉන්න යාළුවන්ගෙන් ඔයා කවදා දවසක කොතන දියුණු වේවිද, කොහොම සක්සස්ෆුල් ජීවිතයක් ගත කරනවද කියන එකට ගොඩාක් බලපානවා. anyway දැන් මං පිටි දැම්මා. පිටි ටික හලන්න උමතුකුණා ඊට කලින්. ඒ නිසා හදන අතරතුරම තමයි පිටි ටික හලාගත්තේ. බ්‍රවුනීස් එක හැදීගෙන එනව නේද යාළුවනේ? බලන් ඉන්න ආසයි. හදන වෙලාවේ මාරම සුවඳයි ඕක, මොකද වැනිලා දාපු නිසා. ඉතින් හැම වෙලේම ඔයාව ඉන්ස්පයර් කරන්න පුළුවන්, ඔයාව මොටිවේට් කරන්න පුළුවන්. ඔයාගේ ඩ්‍රීම් වලට, ගෝල් වලට ගැලපෙන සූටබල් යාළුවොත් එක්ක විතරක් ජීවත් වෙන්න පුරුදු වෙන්න. මොකද ඒක ඔයාගේ සක්සස් එකට, ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් පුංචි කාලේ ඉඳලම. ඉතින් ඔයාලට පේනවා බ්‍රවුනීස් අවුට්පුට් එක මේ ඉන්පුට් එක මයික්‍රෝවේව් එකට දාන්න ගිහිපු. මයික්‍රෝවේව් එකක් තියෙන බෝඩි මේ ඇනෙක්ස් එකේ. අවන් එකක් නැහැ.
මයික්‍රවේව්ගේ දාන්න ඕන උෂ්ණත්වය නෙමෙයි මම දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මම වැඩිපුර දාලා එළියට අරගෙන කපන්න අමතකුණා ගත්ත ගමන්. නිසා ගල් කටස් වගේ අතත් කපාගෙන තමයි මට බ්‍රවුනි එක කපන්න උනේ. anyway ඒක රසට තිබුණ ගෙනිච්චට පස්සේ මට මාර සතුටුයි. හැමෝම හරිම ආසාවෙන් කෑවා. ඒ නිසා සතුටුයි මොනුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් වෙනද වගේ මේ වීඩියෝ එකේ පිටිපස්සේ ඉන්නේ මගේ හොඳම යාළුවා. යටත් ගොඩාක් ස්තුතියි. ඔයා මේ වීඩියෝ එක බැලුවා නම් ස්තුතියි අනේ. ඉතින් ඔයාලගේ ජීවිතේට එන යාළුවෝ හරියට වසන්තය වගේ ඒ වසන්ත කාලේ සතුටින් ගත කරන්න කියලා තමයි අන්තිමට මතක් කරන් තියෙන්නේ. එහෙනම් ගිහින් එන්නම් මේ වගේ ලැවෙන්න. සයනාරා.